සුබ දවසක්. ඉතින් සුපුරුදු පරිදි අලුත් වීඩියෝ ඔයගොල්ලෝ හම්බෙන්න ආවා. ඉතින් අද යන්නේ ඔබේ ආර්ථිකට හයියක් දෙන මාසිකව අමතරම ආදායමක් උපයා ගන්න පුළුවන් ගාවක් ගැන කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවා ගැනද මේ කතා කරන්න ගිහිල්ලා. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා ඔයගලන්ට ආරාධනා කරනවා. ඉතින් වැඩි කතන්දර ඕනේ නැහැ. මගේ මේ අතේ දුරෙන් තියෙන මේ බුලත් තමයි ඒ කියපු වගාව. ඉතින් ඕගලන්ට ඔබේ කුටුම්බයට අමතර වාසිය, අමතර ආර්ථික වාසිය, අමතර ආදායමක් ලබා ගන්න නම් මේ වගේ බුලත්තල් කිහිපයක් ඉඳගත්තොත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය උත්සව සමයේදී මේ බුලත් අත රුපියල් 600ට ගියා මේ උත්සව සමයේදී කියන අවුරුද්දට. කියන්නේ 600ක් කියන්නේ සාමාන්‍ය මේ වගේ වැලකින් සාමාන්‍ය බුලත් අත් 5ත් 20ත් අතර කඩන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ බලන්න හදලා ගන්න කොච්චර ආදායමක් අපිට උපය ගන්න පුළුවන්ද? ඉතින් ඔබේ හොඳට ඉඩකඩ තියෙන ගෙවත්තක් තියෙනවා නම් ඉඩමක් තියෙනවා නම් ඔබට බුලත් වගාවට යන එක ඉතාමත්ම අපහසු කාර්යයක් නෙමෙයි. ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. හැබැයි බුලත් වලට වැළඳෙන රෝගයක් වෙන කුරුක්කුණු වීමේ රෝගේ. මේක වැළඳුනොත් අනිවාර්යයෙන්ම බුලත් වල මුලින්ම ඉවත් කරගන්න ඕනේ. අනිත් බුලත් වලට බෝ වෙන එක වළක්වා ගන්න. ඉතින් ඕගොල්ලන්ට හොඳ ආර්ථිකමය වටිනාකමක් ගේන දෙයක් තමයි බුලත්. ඉතින් එක එක කාලෙදී මුළු උච්චාවචන වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා. හැබැයි ඕගොල්ලන්ගේ ආදායම හොඳ ආදායම මට්ටමකට හදා පවත්වාගෙන යන්න පුළුවන්. හරියට බුලත් වගාව කළොත්. ඉතින් ගෙවත්තේ සාමාන්‍ය ඉඩක් තිබ්බත් මේ වගේ බුලත් වල 5ක් 6ක් හරි හො හිටව ගත්තොත් හොඳ ආදායමක් ඔබේ කුටුම්බෙට ඉතුරු කරගන්න පුළුවන්. නිමාඩු පාඩුවේ රැකියාවෙන් නිමාඩු පාඩු ඉන්න දවසකට මේ දේ අපිට කරගන්න පුළුවන් ගෙවත්තේ. ඉතින් මේකෙන් ලැබෙන ආර්ථික වටිනාකම ඉතාමත් ඉහළයි. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ දේවල් කරලා ඔබේ කුටුම්බයට හොඳ ආදායමක් උපයා ගන්න. ඉතින් කරලා බලන්න මේ වගේ තියෙන දේවල් ගොඩක් හොයලා අපිට ආර්ථිකමය වටිනාකමක් දෙන්න දේවල් අපි වගාවක් කරගන්න ඕනේ. මේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක මේ වගේ දෙයකට යන එක ඉතාමත්ම වැදගත්. ඉතින් හරි පහසුවෙන් වගා කරගන්න පුළුවන්. ඒ වගේම හරිම සුන්දරව මේක ගෙවත්තේ නඩත්තු කරගන්න පුළුවන්. ගෙවත්තට අලංකාරයක් ලබා ගන්න පුළුවන්. මේ හැමදේම තියෙනවා. ඉතින් ඒක ඔබේ අතේ තියෙන්නේ. ඔබ ඒක සූදානම් කරනවා. අපිත් බොහෝ ආදායම් මේකෙන් ලබා ගන්නවා. රුපියල් 6-7000 10000 ඒ වගේ මේ වගේ ආදායම් ලබා ගන්නවා. මේ වැඩි කොළ කඩලා තියෙන. එතකොට හොඳට දළු දාලා එනවා. ඉතින් ඒ වගේත් කරන්න පුළුවන්. කොළ වැඩි වෙන්න කඳ කොළ කියලා තියෙනවා. මේවා කඩලා ඉවත් කරන්න ඕනේ. එතකොට තමයි හොඳට දළු දාලා එන්නේ මේ වැසි සමයත් එක්ක. හොඳට. හැබැයි බුලත් වලට හොඳට වතුර ඕනේ. සාමාන්‍ය බුලත් හිටවන්න සාමාන්‍ය කාබෝක් නැත්තම් පස්සේ ඉතින් හොඳට වතුර දාන්න ඕනේ. බුලත් වලට ඉතින් හරියාකාරව නඩත්තු කරොත් හොඳ ආර්ථිකමය වටිනාකම ආර්ථිකම වාසියක් ලබා ගන්න පුළුවන්. හොඳ ආදායමක් කුටුම්බෙට එකතු කර ගන්න පුළුවන් වගාවක් තමයි මේ බුලත්. ඉතින් කරලා බලන්න. ඔබට ඒක කරන්න අත්දැකීම් එක්ක ඉගෙන ගන්න දේවල් එක්ක අලුත් දේවල් ඔබට හිතෙන්න පුළුවන්. ඒ වගේ මේකේ තියෙන රෝගකාරක පලිබෝධකාරක හරියට අඳුනාගෙන හරියට මේ වගාව කරගන්න පුළුවන්. ඉතින් මේක කරලා බලන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරන ගමන් මේ වගේ අලුත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු කියලා කියමින් මගේ වීඩියෝ එක මෙහෙම නවතිනවා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ වලින් අපි හම්බෙමු. මේ වගේම මගේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඒ වගේම යාළුවෝට ෂෙයා කරලා මගේ channel එක subscribe කරන්න කියලා කියනවා. ඉතින් ගිහින් එන්නම් සුබ දවසක්.